මේ කාලේ අපේ අම්මලා තාත්තලා හුඟක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි දරුවෝ ෆෝන් වලට සීමාවක් නැතුව ඇලිලා ඉන්න එක. හිතන්න කෙනෙක් දවසකට පැය කීයක් ඉලෙක්ට්‍රොනික උපකරණ වල ස්ක්‍රීන් දිහා බලාගෙන ඉන්නවද? අන්න ඒකට තමයි අපි කියන්නේ ස්ක්‍රීන් ටයිම් කියලා. ස්ක්‍රීන් ටයිම් එක වැඩි වුණාම එකකින් ඔබේ දරුවට වෙන බලපෑම ගැනයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. බ්‍රිතාන්‍යයේ කරපු අලුත්ම පර්යේෂණයකට අනුව අධිවේගී දර්ශන සහිත වීඩියෝ දරුවන්ගේ මොළයට අපි හිතනවට වඩා බලපෑමක් කරනවා. කුඩාම දරුවන් තොරතුරු තේරුම් ගන්නේ වැඩිහිටියන්ට වඩා දසගුණයක් හෙමින්. ඉතින් වේගවත් රූප සහ දීප්තිමත් දර්ශන දකිනකොට ඒවා තේරුම් ගන්න දරුවන්ගේ මොළයට ලොකු වෙහෙසක් දරන්න සිද්ධ වෙනවා. මේ වගේ දේවල් නිසා දරුවගේ සිරුරේ අනවශ්‍ය ආතතියක් එහෙමත් නැත්නම් ස්ට්‍රෙස් එකක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයාලගේ අනුවේගී ස්නායු පද්ධතිය සක්‍රිය වීම හින්දා ෆයිට් ඔර් ෆ්ලයිට් තත්වයකට ශරීරය සූදානම් වෙනවා. දරුවගේ හෘද ස්පන්දනය වැඩි වෙලා සිරුර කලබලකාරී තත්වයකට පත් වෙනවා. දරුවා එක තැනක නිශ්ශබ්දව හිටියත් මොළය ක්‍රියා කරන්නේ ලොකු පීඩනයක ඉන්නවා වගේ. මේ නිසා අවුරුදු 2කට අඩු දරුවන්ට තනියම ස්ක්‍රීන් එක බලන්න දෙන්න එපා කියලා විශේෂඥයන් නිර්දේශ කරනවා. ඒ වගේම අවුරුදු 2ත් 5ත් අතර දරුවන්ට දවසකට පැයකට වඩා ස්ක්‍රීන් ටයිම් ලබා දීම සීමා කරන්න ඕන කියලා තවුන් නිර්දේශ කරනවා. කෑම කන වෙලාවටත් ස්ක්‍රීන් පාවිච්චියෙන් වැළකී සිටීම වඩාත් සුදුසුයි. ඒ වගේම නිින්දට යන්න පැයකට කලින් ස්ක්‍රීන් පාවිච්චිය නැවැත්වීමත් වැදගත්. නමුත් මේකේ බලපෑම එතනින් ඉවර වෙන්නේ නැහැ. පොඩි කාලේ වැඩියෙන් ස්ක්‍රීන් පාවිච්චි කරන දරුවන්ට පස්සේ කාලෙක Tamanගේ හැඟීම් පාලනය කරගන්න අපහසු විය හැකි බව පර්යේෂණ පෙන්වා දෙනවා. නිතර කේන්තියාම අවධානය යොමු කිරීමේ අපහසුව හෝ ස්ක්‍රීන් එකක් නැතිව සංසුන් වීමට නොහැකි වීම තමයි මේකේ ලක්ෂණ. ඇත්තටම දරුවගේ අඬන එක නතර කරන්න ස්ක්‍රීන් එකක් දෙන එකකින් වෙන්නේ කාලයත් එක්කේ ප්‍රශ්නය තව තවත් වැඩි වෙන එකයි. එවිට දරුවා Tamanගේ මනස සංසුන් කර ගැනීමට ස්ක්‍රීන් එක මතම යැපෙන්නට පටන් ගන්නවා. මේ නිසා Tamanව පාලනය කර ගැනීමේ හැකියාව වර්ධනය කරගන්න ඔවුන්ට අපහසු වෙනවා. නමුත් මේක හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි. අද ලෝකයේ ස්ක්‍රීන් නැති තැනක් නැහැ. ඔබේ වැඩ කරගන්න, දරුවව සතුටින් තියන්න වගේම ඔබට යම් විවේකයක් ගන්නත් මේවා උදව් වෙනවා. ගොඩාක් දෙමාපියන්ට ස්ක්‍රීන් ටයිම් සම්පූර්ණයෙන්ම නතර කිරීම ප්‍රායෝගික නැහැ. ඒක එහෙම වෙන්න ඕනෙත් නැහැ. විශේෂඥ නිර්දේශය වන්නේ ඔබේ දරුවාගේ ජීවිතයෙන් තාක්ෂණය මුළුමනින්ම ඈත් කරන්න කියන එක නෙමෙයි. ඒ වෙනුවට මේ සමබරතාවයක් ඇති කරගන්න. දරුවා එක්ක එකතු වෙලා වීඩියෝ බලන්න, හෙමින් දර්ශන මාරු වෙන වීඩියෝ තෝරගන්න සහ දරුවා නරඹන දේ ගැන අවධානයෙන් ඉන්න. අවසානයේදී මේ හැම දෙයක්ම කරන්නේ ඔබේ දරුවාගේ වර්ධනය වෙනුවෙන්. ඔබ අද කරන මේ පුංචි වෙනස ඔබේ දරුවාගේ අනාගතය යහපත් කිරීම වෙනුවෙන්. මේ ගැන ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ ලියන්න. මේ වගේ වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.